ඉංග්‍රීසි ඉගෙන ගන්න අයගේ ලොකුම බලාපොරොත්තු තමයි ලස්සනට චතුරව ඉංග්‍රීසි කතා කිරීම. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. භාෂාවක් ප්‍රගුණ කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාෂාව භාවිතා කිරීම. ඒ කියන්නේ අපි කෙනෙක් එක්ක ඒ භාෂාවෙන් කතා කරන්න ඕනේ. එහෙනම් අපි ඉංග්‍රීසි ටික දියුණු කර ගන්න ඕන මොනවද කරන්න ඕනේ? අපි යන ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. මේක තමයි අද ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට තියෙන ලොකුම ගැටලුව. පුහුණු වෙන්න එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න කෙනෙකු හොයාගන්න එක. අන්න ඒ අරමුණ නිසා තමයි මේ Learn English with Priyanth කියන channel එක මම පටන් ගත්තේ. ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසන ඔයාට ඕනම වෙලාවක ඔයාට පුළුවන් මේ තියෙන conversations මාත් එක්ක practice කරන්න. practice කරන තරමට ඔයාගේ ඉංග්‍රීසි කතනේ දියුණු වෙනවා. ඒක නිසා මේක දිගින් දිගටම කරන්න. මොකද අපිට භාෂාව ප්‍රගුණ කරගන්න නම් නොනවත්වා පුළුවන් තරම් අපේ ඒ භාෂාවෙන් කතා කරන එක කරන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. ඒකන්ද අද ඔයගොල්ලන්ට හම්බ වෙනවා අලුත්ම කන්වර්සේෂන් එකක්. ඒ කන්වර්සේෂන් එකේදී අපි අලුත් වාක්‍ය රටාවල් සාමාන්‍ය ජීවිතේ කතා කරන වාක්‍ය රටාව සමහර අලුත් වචන ඔය ඉගෙන ගනි. මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා ඔයගේ ඉංග්‍රීසි හදාගන්න. ඊට පස්සේ ඔයාලට බය නැතුව ඕනම සමාජයේ ඕනම රටක ඕනම කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා, පුළුවන්කම හම්බ වෙනවා. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි පියවරේදී මම කියලා දෙනවා කන්වර්සේෂන් එක. ඒකේ තියෙන වාක්‍ය සහ ඒවල සිංහල තේරුම. ඊට පස්සේ ඒ කන්වර්සේෂන් එක අපි සාමාන්‍ය අඩු වේගයකින් ප්‍රැක්ටිස් කරනවා. එහෙම නැත්නම් කියලා දෙනවා මෙන්න මෙහෙමයි මේක කතා කරන්න ඕනේ කියන එක. තුන්වෙනි පියවරේදී අපි කන්වර්සේෂන් එක ඇත්ත විදිහට ඇත්ත වේගයෙන් ප්‍රැක්ටිස් කරනවා. දැන් ඔයා හිතනවා නම් ඔයා තාම ආධුනිකයෙක්, ඔයාට තාම ස්පීඩ් එහෙම නැත්නම් වේගයෙන් කතා කරන්න බැහැ කියන දෙවෙනි පියවර හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රැක්ටිස් කරායින් පස්සේ ඔයාට නොතේරීම ඔයාගේ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක වැඩි කරගන්න තමයි තුන්වෙනි පියවර තියෙන්නේ. එතකොට තුන්වෙනි පියවරදී ඔයා ඇත්තටම ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ ඉගෙන ගන්න දේ ඔයාගේ මනසට කියලා මනසේ වාක්‍ය රටාවල් තැම්පත් වෙනවා. ඒ වාක්‍ය රටාවල් ඔයා නොදැනීම ඔයා භාවිත කරන්නත් පටන් ගන්නවා. ඉතින් මේක ඉතාමත්ම හොඳ ප්‍රායෝගික ක්‍රමයක්. ඒක නිසා මේක අද පටන් ගන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. දවසින් දවස පුළුවන් තරම් වාක්‍ය රටාවල් දියුණු කරගන්න. හොඳයි. අද ඔයා පළවෙනිටම වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ මූලික පාඩම ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම කන්වර්සේෂන් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ දෙබසක් හදලා තියෙන්නේ. ඒ දෙබසේදී පාවිච්චි කරන වාක්‍ය රටාවල් සාමාන්‍ය ජීවිතයේ පාවිච්චි කරන වාක්‍ය රටාවල්. එතකොට ඒ වාක්‍ය මම පළවෙනි වාක්‍ය කියනවා. ඊට පස්සේ ආයෙකට දෙවෙනි වාක්‍යයෙන් උත්තර දෙන්න ඕනේ. ඒක ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඒක ටයිප් කරලාම හදලා තියෙනවා. ඒතකොට ඔයාලට ඒක කියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම දෙවෙනි වාක්‍ය ඊට පස්සේ ඔයා ඊළඟට ඒකට පිළිතුරු ඒ වගේ ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඒ කියන්නේ ඔයා පටන් ගන්නවා කන්වර්සේෂන් එක මම ඒකට උත්තර දෙනවා. ඒතකොට මේ ක්‍රමවේදයේදී ඔයා දන්නේම නැතුව ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ කතා කරන වාක්‍ය රටාවල් ඔයාට අවබෝධ වෙනවා. මොකද ඒක මම අවබෝධ කරලා තියෙන දෙවෙනි සෙක්ෂන් එකේදී ඒක ඔයාගේ මතකයට යනවා. වාක්‍ය රටාවල් ඔයාගේ ඔළුවේ රැඳෙනවා. ඔයා එතකොට නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතනය ඒ කන්වර්සේෂන් එක තුලින් එක්තරා ආකාරයකට දියුණු කරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රැක්ටිස් එක ඔයා දිගටම කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මනසේම නැත්නම් ඔයාගේ මොලේ ඒ රටාවල් තැම්පත් වෙන්නේ අලුත් වචන ඔයාගේ මනසේ තියෙන්නේ. ඒක නිසා ප්‍රැක්ටිස් එක තමත් වැදගත්. මේ ක්‍රමයට ඔයා ඉංග්‍රීසි කතා කරන ඉගෙන ගන්නකොට ඔයාට කිසිම ගැටලුවක් නැහැ. වේලාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔයාට කැමති වෙලාවක වේලාව වින් කරගන්න පුළුවන්. ඔයාට ඕන තරම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ කරන තරමටම ඔයාට ප්‍රතිඵල ටික හම්බ වෙනවා. හොඳයි. එහෙනම් අපි අද කන්වර්සේෂන් එක ආරම්භ කරමු. අද කන්වර්සේෂන් එකේ ඉන්නේ කෙවින් and ඇලිස්. එතකොට කන්වර්සේෂන් එක පටන් ගන්න කෙවින්. මේගොල්ලෝ අලුතෙන්ම මුණ ගැහෙන දෙන්නෙක්. මේ දෙන්නට දෙන්න දන්නේ නැහැ. එයා පටන් ගන්නවා එයාව හඳුන්වා දීලා. කොහමද? Hi, my name is Kevin. What's your name? මම කෙවින්. නැත්නම් මගේ නම කෙවින්. ඔයාගේ නම මොකද්ද? කොට අනිත් ලේඩි එයා අනිත් කාන්තාව එයා උත්තර දෙනවා. Hi Kevin, I am Alice. Nice to meet you. මම Alice හඳුනා ගැනීමෙන් සතුටක්. ඊට පස්සේ කෙවින් කතා කරනවා. Nice to meet you too. ආවත් දැන ගැනීමට ලැබීම සතුටක්. Where are you from? ඔයා කොහෙන්ද නැත්නම් කොයි රටෙන්ද? Alice කියනවා I am from Canada. How about you? මම කැනඩාව වලින්. ඔයා කොහෙන්ද? කෙවින් කියනවා I am from Australia. මම ඔස්ට්‍රේලියාවෙන්.
Are you visiting here? ඔයා මෙහෙ visit එකට ඇවිල්ලා තියෙනවද නැත්නම් ඔයා මේ සංචාරයක් සඳහාද ඇවිල්ලා තියෙන්නේ? Yes, I am here on vacation. ඔව් මම මෙහෙ නිවාඩුවකට ඇවිල්ලා තියෙන්නේ. vacation එක කියන්නේ නිවාඩුවක්. Are you from this city? ඔයා මේ නගරයෙන්ද? එතකොට කෙවින් ආන්සර් කරනවා no, I live 2 hours away. නෑ මම ඉන්නේ පැය 2ක දුරකින්. But I come here often. නමුත් මම මෙහෙ නිතරම එනවා. එතකොට ඇලිස් කියනවා that's cool. ඒ කියන්නේ හරි ෂෝක්නේ. That's cool. What do you do for work? මොකක්ද ඔයා රැකියාව ලෙස කරන්නේ නැත්නම් ඔයාගේ රැකියාව මොකක්ද? එතකොට කෙවින් ආන්සර් කරනවා I'm a teacher. මම ගුරුවරයෙක්. I teach English to children. මම ඉංග්‍රීසි උගන්වනවා දරුවන්ට. What about you? මොකක්ද ඔයාගේ රැකියාව? එතකොට ඇලිස් කියනවා I work as a nurse. මම නර්ස් කෙනෙක් ලෙස රැකියාව කරන්නේ. I enjoy helping people. මම කැමති මනුෂ්‍යයන්ට උදව් කරන්න නැත්නම් මිනිස්සුන්ට උදව් කරන්න. I enjoy helping people. එතකොට කෙවින් ආන්සර් කරනවා That's amazing Alice. ඒක හරිය වැදගත් ලස්සනයි. Do you like traveling? ඔයා කැමතිද travel කරන්න නැත්නම් ගමන් බිමන් යන්න? එතකොට ඇලිස්ගේ ආන්සර් එක Yes, I love it. මම ඒකට ගොඩාක් කැමතියි. This my first time in this country. මේ තමයි මගේ මේ රටට ආපු පළවෙනි වතාව. ඔයාව සාදරයෙන් පිළිගන්නවා. Welcome. I hope මම බලාපොරොත්තු වෙනවා you enjoy your trip. ඔයාගේ සංචාරය ගොඩක් සන්තෝෂෙන් ගත කරයි කියලා. හොඳයි. එහෙනම් දැන් අපි යමු second section එකට. ඒක තමයි මම ඔයාලට වාක්‍ය කියන රටාව අවබෝධ කරලා දෙන්නේ. ඒකෙදි ඔයාලා ඉගෙන ගන්නවා කියන්න ඕන ආකාරය කොහොමද? වේගය අඩුයි. වේගෙ මම අඩුවෙන් කතා කරන්නේ. ඔයාලා වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න ඕන දේ. ඔයා අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉංග්‍රීසි එහෙම කතා කරලම නැත්නම් ඔයාට මේ second section එක ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා second section එක අපි ඉස්සෙල්ලා හොඳට කරමු. right. එහෙනම් අපි පටන් ගමු. මම කියනවා කෙවින්ගේ කොටසත් ඇලිස්ගේ කොටසත් දෙකම මම ඔයාලට කියලා දෙනවා කොහොමද කියන්න ඕනේ කියලා ඒ රටාව පොඩ්ඩක් ඔලුවට ගන්න. ඊට පස්සේ අපි තුන්වෙනි section එකේදී ඇත්ත විදිහටම conversation එක practice කරමු. මුලින්ම කතා කරන්නේ කෙවින්. Hi, my name is Kevin. What's your name? Hi Kevin, I am Alice. Nice to meet you. Kevin, nice to meet you too, Alice. Where are you from? I am from Canada. How about you? Kevin answered karna. I am from Australia. Are you visiting here? No, I live 2 hours away. But I come here often. Alice, that's cool. What do you do for work? Kevin, I am a teacher. I teach English to children. What about you? Alice, I work as a nurse. I enjoy helping people. Kevin, that's amazing, Alice. Do you like traveling? Yes, I love it. This is my first time in this country. Kevin, welcome. I hope you enjoy your trip. හොඳයි ඒ තමයි අපේ conversation එක English වලින් සම්පූර්ණයෙන්ම. දැන් අපි conversation එක ඇත්තම විදිහට real විදිහට කරමු. එතකොට පළවෙනි කොටස එහෙම නැත්නම් කෙවින්ගේ කොටස මමයි කියන්නේ. ඔයාලට ඇලිස්ගේ conversation එක screen එක දිහා බලාගෙන answer කරන්න. ඒ විදිහට අවසානයේ වෙනකන් අපි practice කරමු. Hi, my name is Kevin. What's your name? Nice to meet you too, Alice. Where are you from? I'm from Australia. Are you visiting here? No, I live 2 hours away, but I come here often. I'm a teacher. I teach English to children. What about you? That's amazing, Alice. Do you like traveling? Welcome. I hope you enjoy your trip. Right. Round 1 එක තමයි ඒ first round එක. මම පටන් ගත්තා I started and you responded. ඔයා answer කරා ඇලිස්ගේ කොටසින්. එහෙනම් අපි round 2 එකට යමු. round 2 එකේදී
ඔයයි පටන් ගන්න කන්වර්සේෂන් එක. ඔයා තමයි කෙවින්ගේ කොටස කියන්නේ. මම ඇලිස්ගේ කොටසින් ආන්සර් කරනවා. Okay, start. Hi Kevin, I'm Alice. Nice to meet you. I'm from Canada. How about you? Yes, I'm here on vacation. Are you from this city? That's cool. What do you do for work? I work as a nurse. I enjoy helping people. Yes, I love it. This is my first time in this country. හොඳයි දැන් ඒ තමයි අපේ ෆස්ට් කන්වර්සේෂන් එක. දැන් ඔයාලට කැමති නම් ආයෙත් රවුන්ඩ් 1 එක රවුන්ඩ් 2 එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඔයා අලුත්ම එක්කෙනෙක් නම් ස්පීඩ් එක ටිකක් වැඩි වගේ හිතෙනවා නම් සෙක්ෂන් 2 එකට හොඳට ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා සෙක්ෂන් 3 එක හොඳට ප්‍රැක්ටිස් කරන්න. නවත්තන්න එපා. මේක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමවේදය, හොඳම අවස්ථාව. හොඳයි ඒ තමයි අද අපේ කන්වර්සේෂන් එක. එහෙනම් අපි මේ වගේම ලෙසන් එකකින් ආයෙත් අපි හම්බෙමු.